Hi everyone, welcome back my YouTube channel. ඉතින් මේ වීඩියෝ එක මීය පෙරේදා O level ලියලා ඉවර වුණා නංගිලා මල්ලිලාට. ඉතින් දැන් ඕගොල්ලෝ O level ලියලා ඉවරයි. ඔයගොල්ලෝ ජීවිතයේ හම්බෙන කඩින් විභාගය අපේ දාලා ශිෂ්‍යත්වයේ O level A level කියලා අපිට ලංකාවේ කඩින් විභාග තුනක් තියෙනවා. ඉතින් මේ කඩින් විභාග වලින් එකක් ලියලා ඉවරයි. ඔයගොල්ලෝ විෂය 9ක් තියෙන ලොකු විභාගයක් තමයි ලියලා ඉවර කරලා තියෙන්නේ. ඉතින් ඔයා මොන විදිහට O level ලිව්වත් ඔයා දැන් ජීවිතේ හම්බෙන එක් කඩින් විභාගෙට මුහුණ දීලා ඉවරයි. විෂය 9ක් තිබ්බ ලොකු විභාගෙට මුහුණ දීලා ඉවරයි. ඒ නිසා පොඩි බ්‍රේක් එකක් ගන්න. රෙස්ට් කරන්න, ට්‍රැවල් කරන්න, එහෙම නැත්නම් මූවිස්, ටීවී සීරීස් බලන්න පුළුවන්. ඔයා මොකක් හරි ඔයාගේ මනස රිලැක්ස් වෙන දෙයක මේ කාලේ ඉඳ වෙන්න. O level ඉවරනාට පස්සේ ඔයගොල්ලන්ට A level කරන්න තව O level රිසල්ට්ස් එනකම් මාස 3-4ක වගේ කාලයක් තියෙනවා. රිසල්ට්ස් එන මාස 3-4ක් යනවනේ. ඒ කාලය ඇතුළත හම්බෙන මේ නිවාඩු කාලය කොහොමද ඔයගොල්ලෝ ප්‍රොඩක්ටිව් ගත කරන්නේ? තව ඵලදායී විදිහට ගත කරන්නේ කියලා තමයි මේ වීඩියෝ එකෙන් මම වැඩිපුරම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් O level ලියලා ඉවරනාට පස්සේ O level ලියපු කොටස් කීපයක් ඉන්නනේ කෙනෙක්ට කියන්න පුළුවන් මම O level හොඳටම ලිව්වා. මට ඒ 9ක් ෂුවර්, මට ඒ 8ක් ෂුවර්. එහෙම කියලා ඔයාගේ බෙස්ට්ම දුන්නා කියලා හිතන අය ඉන්න පුළුවන්. ඒ වගේම O level ෂේප් එකේ කරගත්තා. තව කෙනෙක්ට හිතෙන්න පුළුවන් මට මේ පාර විභාගෙ පොඩක් අවුල් ගියා, තන් කෙලවුණා. එහෙම කියන්න පුළුවන්. ඉතින් මේ තුන් කොටාශයටම මේ මං කියන දේවල් ටික ෆලෝ කරන්න පුළුවන්. අර මම අන්තිමටම කිව්වේ O level පොඩක් අවුල් ගියා. එහෙම හිතන කට්ටිය ඉන්නවනේ. ඒගොල්ලන්ට අවුල් ගියපු සබ්ජෙක්ට් ගැන ඒගොල්ලෝම තමයි දන්නේ. මොකද අපි විභාගයක් ඉවර පස්සේ අපිනේ දන්නේ අපිට මොන සබ්ජෙක්ට්ද අවුල් ගියේ කියලා. ඉතින් ඕගොල්ලන්ගේ O level විභාගයේ පාස් වෙන්න නම් අනිවාර්යයෙන්ම 6යි 3ක් ඔයගොල්ලෝ ගන්න ඕන. 6යි 3ක් කියලා කියන්නේ මොකක්ද? 6යි 3ක් කියලා කියන්නේ ඔයගොල්ලෝ ලියපු සබ්ජෙක්ට්ස් 9න් 6ක් අනිවාර්යයෙන්ම පාස් වෙලා ඒකෙන් 3ක් අනිවාර්යයෙන්ම C passes තියෙන්න ඕන. බැරි වෙලාවත් ඔයාලට හිතෙනවා නම් ඔයාලට 6යි 3ක් නැහැ කියලා ඔයාලට අමාරු වෙච්ච සබ්ජෙක්ට්ස් වල නෝට්ස් තියාගෙන ඒ නෝට්ස් ආයෙම පොඩක් බලලා ඊළඟ විභාගෙට සූදානම් වෙන්න. ඒ වගේම ඔයා O level පාස් වෙන්න නම් අනිවාර්යයෙන්ම සිංහල ඒ වගේම මැත්ස් නැත්නම් ගණිතය අනිවාර්යයෙන්ම සමත් වෙලා තියෙන්න ඕන. S passes තියෙන්න ඕන. ඉතින් කාට හරි සිංහල මැත්ස් පොඩක් අතපසු වෙනවා කියලා හිතනව නම් ආයෙම ඊළඟ එක්සෑම් එකට ඒ සබ්ජෙක්ට්ස් දෙක කරන්න දැන් ඉඳලා රෙඩි වෙන්න. ඒ වගේම තමයි ඔයා A level කරලා ඔයා A level වල island rank එකක් ගත්තත් සමහර courses වලට apply කරන්න බෑ. O level සමහර subject වලට C passes S passes නැති වුණාම. කවුරු හරි හිතාගෙන ඉන්නව නම් A level වලට arts කරලා law faculty යන්න ඔයාට අනිවාර්යයෙන්ම O level English වල C එකක් තියෙන්න ඕන. O level maths වලට C එකක් තියෙන්න ඕන. ඉතින් මේ විදිහට maths සිංහල, සයන්ස්, ඉංග්‍රීසි මේ සබ්ජෙක්ට් හතර කවුරු හරි ළමයෙක්ට පොඩ්ඩක් මග ඇරලා අතපසු වෙලා තියෙනව නම් නැත්නම් ඔයාට S pass එකක් නැත්නම් ඔයා ෆේල් වෙයි කියලා හිතනව නම් මේ ලැබෙන නිවාඩු කාලේ ඒ ගැන පොඩ්ඩක් ආයෙම අවධානය යොමු කරලා පාඩම් කරලා ඊළඟට තියෙන O level exam එකට සූදානම් වෙන්න. ඒ වගේම තමයි දැන් O level හොඳටම ලියපු ළමයි ඉන්නවනේ. ඒ 9ක් එයාට ඒ කියලා හිතන අය ඉන්නවනේ. ඒගොල්ලෝ අහන ප්‍රශ්නයක් තමයි දැන් මේ ඉඳන් ක්ලාස් යන්න ඕනද කියන එක. ඒක ඔයා කරන්න හිතාගෙන ඉන්න A level stream එක මත depend වෙනවා. හිතන්නකෝ ඔයා බයෝ හරි මැත්ස් හරි කරන්න ඉන්නව නම් මම ඔයාලට සජෙස්ට් කරනවා ගිහින් බලන්න ක්ලාස් වලට ගිහිල්ලා ඔයාට සමහර වෙලේ ලේසි වෙයි A level කරගෙන යනකොට මේ කාලේ ගිහිල්ලා පොඩක් විෂය තියෙන මොනවද කියලා අවබෝධ කරගන්න එක ඔයාට ලේසි වෙයි. ඒ නිසා දැම්ම ගිහිල්ලා පොඩි අවබෝධයක් ලබා ගන්න එක හොඳයි කියලා මම හිතනවා. ඒ වගේම ඔයා කරන්න හිතාගෙන ඉන්නේ ආර්ට්ද, ටෙක්ද, කොමර්ස්ද මේ මොන සබ්ජෙක්ට් එකකටවත් ක්ලාසස් පටන් අරගෙන තියෙනවා නම් ගිහිල්ලා ක්ලාසස් වලට කියන ටියුෂන් ක්ලාස් වලට ගිහිල්ලා බලන්න. ඔයාට ගැලපෙන ටියුෂන්ස් කෙනෙක්ට ටියුෂන් ගුරුවරයෙක්ව තෝරගන්නත් ඒක වැදගත් වෙයි. ඒව ආර්ට් වල තියෙන ලැන්ග්වේජ් එකක් හරි නැත්නම් ඉංග්‍රීසි ලිටරේචර් වගේ සබ්ජෙක්ට් එකක් නම් ඔයා තෝරගන්නේ ඒ සබ්ජෙක්ට් දැම්ම ඉඳලා ෆලෝ කරන එකේ ඔයගලන්ට ලොකු වාසියක් තියෙනවා. ඒ නිසා දැම්ම ඉඳලම ක්ලාස් යන එක වැදගත්. ඔයා පොඩි රෙස්ට් එකක් අරගෙන පොඩ්ඩක් රිලැක්ස් එකකින් ඉඳලා වැඩ පටන් ගන්න. ඒ වගේ මේ කාලේ ඔයාලට අනිත් තමන්ගේ ස්කිල්ස් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් විශේෂයෙන්ම ඉංග්‍රීසි knowledge එක, IT knowledge එක මේ දේවල් ඔයගලන්ට ඉම්ප්‍රූව් කරගන්න පුළුවන්. ඒකට ඔයගොල්ලෝ සල්ලි වියදම් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ දන්නවා ඇති ගවර්න්මන්ට් ටෙක් තියෙනවා. ඔතන කාර්මික විද්‍යාල කියලා ගහලා ඒ කාර්මික විද්‍යාලවල තියෙනවා ඉංග්‍රීසි, IT, graphic design ඒ වගේ courses. මේ courses කරන එක ඔයගලන්ට A level වලට වගේම A level වලින් පස්සේ ඔයගොල්ලෝ යුනිවර්සිටි එකට apply කරනවා නම් යුනිවර්සිටි යනකොට ඔයගලන්ට යුනිවර්සිටි එකේ assignments කරන්න ඒ projects වලට මේ English IT knowledge එක වගේම ඒ graphic design Microsoft Word කොහොමද හසුරුවන්නේ ඒ දේවල් වැදගත්. ගවර්න්මන්ට් එකක් හරි නැනසලා ආයතනයක් හරි විටා කියලා තියෙනවා. ඒ මොකක් හරි ආයතනයකට ගිහිලා ඔයගලගේ ඒ skills improve කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයගලන්ට මේ කාලේ පුළුවන් driving license එකක් ගන්න. ඒ වගේම ඔයගොල්ලෝ අර මං කලින් කිව්වා වගේ විටා වගේ ආයතන වල තියෙනවා මේ සැලුන් course කියලා කියන්නේ NVQ level වල තියෙන courses තියෙනවා. ඔයගොල්ලෝ කවුරු හරි ඒ වගේ දෙයකට කැමති නම් ඒ වගේ දේවල් follow කරන්න පුළුවන්. ඉතින්
මේ කාලේ නිකන් ඉන්නේ නැතුව ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්න මේ දේවල් ඔයගොල්ලන්ට කරන්න පුළුවන්. ඒ වගේම ගොඩක් කට්ටිය අහන ප්‍රශ්නයක් තමයි A level වලට සබ්ජෙක්ට්ස් තෝරගන්නේ කොහොමද කියන එක. ඒක සම්පූර්ණයෙන්ම ඔයගොල්ලන්ගේ කැමැත්ත, ඔයගොල්ලන්ගේ බෑග්ග්‍රවුන්ඩ් එක මත ඩිපෙන්ඩ් වෙනවා. ඔයගොල්ලන්ගේ අනාගත බලාපොරොත්තු එක්ක ඔයා තෝරගන්න සබ්ජෙක්ට් ස්ට්‍රීම් එක ඩිපෙන්ඩ් වෙනවා. ඒ ගැන මම වෙනම වීඩියෝ එකක් in detail ඔයගොල්ලොත් එක්ක කතා කරන්න ලෑස්ති වෙලා ඉන්නවා. ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලන්න නම් මගේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි arts කරන්න කැමති අයගේ මම විශේෂම වීඩියෝ එකක් කරනවා. arts වලදී කොහොමද subject තෝරගන්නේ, මොනවද ලේසි subject, මොනවද අමාරු subject, මොනවද set score එක වැඩි subject, මොනවද set score එක depend වෙන subjects කියලා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ විදිහට පුළුවන් ඔයගලන්ට ඔයගලන්ගේ O level ඉවර වෙලා ගෙවන කාලය, නිවාඩු කාලය, ඵලදායී ප්‍රොඩක්ටිව් විදිහට ගත කරන්න. ස්ට්‍රෙස් වෙන්න එපා. අර ඔයගලගේ මෙච්චර කාල තිබ්බ ස්ට්‍රෙස් එක රිලීස් කරගෙන රිලැක්ස් එකේ මේ කියපු වැඩ ටික කරගන්න. ඒක ඔයගලන්ගේ ඉදිරි අනාගතයට ගොඩක් වැදගත් වෙයි. ඉතින් අද වීඩියෝ එක වෙච්චරයි. මම හිතනවා ඔයගලන්ට මේ වීඩියෝ එකේ මොකක් හරිම අවබෝධයක් ලැබෙන්නේ නැති ඔයගලගේ ඉස්සරහා ෆියුචර් එක කොහොමද ප්ලෑන් කරගන්නේ කියලා. ඉතින් එහෙම මොකක් හරිම දෙයක් ඔයගලන්ට ලැබුණා. ඒක තමයි මට තියෙන ලොකුම සතුට. ඉතින් වීඩියෝ එක බලපුව ඔයගල හැමෝටම thank you so much.